අපි අද වීඩියෝ එකෙන් බලමු මේ වගේ ලස්සන චූටි රෝස මලක් හදාගන්නේ කොහොමද කියලා. මේ රෝස මල මේ වගේ බේබි ඩ්‍රෙස් එකක් ලස්සන කරගන්න, ඒ වගේම දේවල් වලට ගන්න පුළුවන් මේ රෝස මල. මේ මම වීඩියෝ එකේ පෙන්නන්නේ මම මේ රෝස මල දාලා ලස්සන බේබි ඩ්‍රෙස් කරලා තියෙන විදිහ. මේ තියෙන්නේ රෝස් ෆ්ලවර් බ්ලැන්කට් එකක්. මේකටත් මම මේ රෝස මල තමයි දාලා තියෙන්නේ. ඒකෙන් රෝස මල් ගොඩක් හදලා දාලා මේ විදියට මේ බ්ලැන්කට් එක ලස්සන කරගෙන තියෙනවා. ඉතින් අපි අද වීඩියෝ එකෙන් බලමු මේ රෝස මල හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම මම මෙතන ගන්නවා 4 ply yarn එකක්, ඒ වගේම මිලිමීටර් 3 යෙතුම් කටුවක්. ඊට පස්සේ මුලින්ම මේ දෙක අරගෙන මුලින්ම චේන් 20ක් දාගන්න ඕනේ. knot එකක් දාලා චේන් 20ක් දාගන්න ඕනේ. මේක චේන් 20ට වැඩිය දාලත් හදන්න පුළුවන්. මේ සයිස් එකේ මලක් ඔයාලට ගන්න ඕන නම් චේන් 20කින් තමයි මම මේ සයිස් එකේ මලක් අරන් තියෙන්නේ. දැන් ඔයාලා චේන් 20ක් දාගන්න. චේන් 20ක් දාගත්තට පස්සේ මම මේ පෙන්නන්නේ ඒ වගේ පළවෙනි චේන් දෙක අතෑරලා ඊළඟ චේන් එකට ඩබල් ක්‍රොෂේ එකක් දාගන්න. පළවෙනි චේන් දෙක අතෑරලා තුන්වෙනි එකට තමයි පළවෙනි ඩබල් ක්‍රොෂේ එක දාගන්නේ. ඊළඟට ආයෙත් ඒ චේන් එකටම තව ඩබල් ක්‍රොෂේ එකක් දාගන්න ඕනේ. දැන් එකම චේන් එකට ඩබල් ක්‍රොෂේ දෙකක් දාගත්තා. ඊට පස්සේ ඊළඟ චේන් එකටත් මේ වගේම ඩබල් ක්‍රොෂේ දෙකක් දාගන්න ඕනේ. මුලින්ම චේන් 20ක් දාගෙන චේන් දෙකක් ඇතෑරලා තුන්වෙනි එකට ඩබල් ක්‍රොෂේ දෙකක් දාගත්තා. ඊළඟ එකටත් ඩබල් ක්‍රොෂේ මේ විදිහට දෙකක් දාගන්නවා. ඊට පස්සේ උඩට චේන් එකක් දාගෙන මම මේ පෙන්නනවා වගේ එතනින් නූල මෙහෙම අරගෙන සිංගල් ක්‍රොෂේ එකක් දාගන්න ඕනේ. ඔන්න ආයෙත් බලන්න දැන් ඩබල් ක්‍රොෂේ දෙකක් දාගෙන තියෙනවනේ. දැන් මෙතනට උඩට මේ විදිහට චේන් එකක් දාගන්න ඕනේ. ඊට පස්සේ දැන් මේ මම පෙන්නන තැනින්, ඒ කියන්නේ මේ මෙතන ඩබල් ක්‍රොෂේ දෙක දාලා අර මෙතන චේන් දෙක එකට සෙට් වෙන්නේ. එතනින් මෙන්න මේ දෙක ඇතුලෙන් ගෙතුම් කටුව දානවා. මේ තියෙන්නේ මෙතන ඒ කියන්නේ චේන් දෙක සෙට් වෙන තැන. ඩබල් ක්‍රොෂේ දෙකක් අපි දැම්මේ ඒකේ. එතනින් තමයි ඒ දාලා උල් හැඩේ හදාගන්නේ. මෙන්න මෙතනින් ගෙතුම් කටුව ඇතුළට දාලා මේ විදිහට සිංගල් ක්‍රොෂේ එකක් මෙතෙන්ට දාගන්න ඕනේ. එතකොට තමයි අර උල් හැඩයක් හැදෙන්නේ. අපිට දැන් අර රෝස මලේ පෙත්ත උල් හැඩයට ගන්න ඕනේනේ. ඒ උල් හැඩේ හදාගන්න එහෙමයි. ඊට පස්සේ ආයෙත් ඒ චේන් එකටම ඩබල් ක්‍රොෂේ දෙකක් දාගන්නවා. දැන් හරි. මේ තියෙන්නේ රෝස මලේ එක පෙත්තක්. මේ විදිහට මේ ඇවිත් තියෙන දැන් මේ උල් හැඩේ ඩබල් ක්‍රොෂේ දෙකක් දාලා ඊට පස්සේ චේන් එකක් උඩට දාලා සිංගල් ක්‍රොෂේ එකකින් අර උල් හැඩේ හදාගෙන ඊට පස්සේ ආයෙත් ඩබල් ක්‍රොෂේ දෙකක් දාලා ඒකේ වැඩේ ඉවරයි. ඊට පස්සේ ඊළඟ චේන් එකටත් මේ විදිහටමයි කරන්නේ. දිගටම මේ චේන් ඔක්කොටම මේ විදිහට තමයි කරගෙන යන්න තියෙන්නේ. අපි බලමු ඊළඟ එකට. ඔන්න ආයෙත් ඩබල් ක්‍රොෂේ දෙකක් දාගන්නවා ඊළඟ චේන් එකට. ඩබල් ක්‍රොෂේ දෙකක් දාගන්න. ඊට පස්සේ උඩට චේන් එකක් දාගෙන අර මං කිව්වා වගේ මෙන්න මෙතනින් ගෙතුම් කටුව ඇතුළට දාලා සිංගල් ක්‍රොෂේ එකක් දාගන්න ඕනේ. ඊට පස්සේ ආයෙත් ඩබල් ක්‍රොෂේ දෙකක් ඒ චේන් එකටම මේ විදිහට දාගන්නවා. දැන් කලින් වගේම මල් පෙත්තක හැඩයක් ඇවිත් තියෙනවා. මේ විදිහට ආයෙත් ඊළඟ චේන් එකට ඩබල් ක්‍රොෂේ දෙකක් දාගන්නවා.
ඊට පස්සේ චේන් එකක් උඩට දාගෙන මෙන්න මෙතනින් ගෙතුම් කටුව ඇතුල් කරලා සිංගල් ක්‍රොෂේ එකක් දාගන්නවා. ඊට පස්සේ ඒ චේන් එකටම ආයෙත් ඩබල් ක්‍රොෂේ දෙකක් දාගන්නවා. ඒකත් ඒ විදිහට ඒ පෙත්තේ වැඩෙත් ඉවරයි. ආයෙත් මම තව එකක් කියලා දෙන්නම්. ඩබල් ක්‍රොෂේ දෙකක් මේ විදිහට දාගන්නවා. ඊට පස්සේ උඩට මේ විදිහට චේන් එකක් දාගෙන මෙන්න මෙතනින් ගෙතුම් කටුව ඇතුල් කරලා සිංගල් ක්‍රොෂේ එකක් දාගන්නවා. ඊට පස්සේ ආයේ ඒ චේන් එකටම ඩබල් ක්‍රොෂේ දෙකක් දාගන්නවා. මේ විදිහට ඔයාලා මේ ඔක්කොම චේන් වලට මේ මල් පෙත්තේ හැඩය මම මේ කියලා දුන්න විදිහටම හදාගන්න. දැන් මේ තියෙන චේන් ඔක්කොටම මම මේ කිව්වා වගේ මේ විදිහට ඩබල් ක්‍රොෂේ දාගෙන මේ උල් හැඩය මේ විදිහට හදාගෙන මේ මල් පෙති ටික ඔක්කොම හදාගත්තට පස්සේ මේ වගේ තමයි තියෙන්නේ. අවසානයේ චේන් එකක් මෙහෙම දාලා නූල කපා ගන්න. නූල කපා ගන්නකොට මේ වීඩියෝ එකේ පෙන්නනවා වගේ පොඩ්ඩක් තියාගෙන කපන්න. මොකද මේ මල් හැඩය හදාගෙන අපි මේ මල ඉදි කටුවකින් මහ ගන්න ඕනේ. නූල කපාගෙන ඉවර වෙලා මම මේ වීඩියෝ එකේ පෙන්නන විදිහට මේ රෝස මලක හැඩය එන විදිහට මේක ඔතා ගන්න ඕනේ. ඒක ලස්සනට ඔයාලා ඔතා ගන්න. නැත්නම් මේ රෝස මලේ හැඩය මේ විදිහට එන්නේ නැහැ. හරියට ලස්සනට මේ විදිහට ඔතා ගන්න. මේ වගේ ලස්සන රෝස මලක් එන විදිහට ඔයාලා රෝස මල ඔතා ගන්න. දැන් මෙන්න මේ වගේ ඉදි කට්ටක් අරගෙන මේ රෝස මල මම මේ වීඩියෝ එකේ පෙන්නන ආකාරයට මහගන්න. දැන් අපි රෝස මල හදලා ඉවරයි. ඉතින් ඔයාලට මේ රෝස මල මම කලින් කිව්වා වගේ මේ වගේ ලස්සන බ්ලැන්කට් එකකට ඒ වගේම බේබි ෆ්‍රොක් වලට තව එක එක දේවල් ඇඳුම් ලස්සන කරගන්න භාවිතා කරන්න පුළුවන්. මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා කියලා හිතනවා නම් මගේ channel එක subscribe කරගෙන යන්න. ඒ වගේම තවත් ඉස්සරහට මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් දිගටම මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරගෙන යන්න. එහෙනම් මේ වගේ වීඩියෝ එකකින් නැවත හමු වෙමු.